කොහොමද ඉතින් යාළුවනේ ඔන්නෝලව අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හර විදිහට වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න කියලා. ඉතින් මේක තමයි part 2 එක අර අපේ කලින් HTML lesson series එකේ. හරි. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හර විදිහට hyperlink එකක් add කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් open කරගන්න ඔයාලගේ මේ HTML file එකේ තියෙන edge වලින් ඔප් කරගන්න ඕන ඔයාලට. ඔයාලට පුළුවන් ඒකට ඔප් පාවිච්චි කරලා ඒක මේව කරන්න මම කලින් එපිසෝඩ් එකේ කියලා දුන්නා. හරි. ඉතින් මම මෙතන තාම hello වලට විතරයි තියෙන්නේ. හරි. මම මෙතන දැන් බටන් එක ඇඩ් කරගන්න යන්නේ. ඒකට බටන් කියන ටැග් එක පාවිච්චි කරන්නත් පුළුවන්. බටන් කියන ටැග් එක පාවිච්චි කරලා මම මෙතෙන්ට බටන් කියලාම නම දෙනවා. හරි. ඒක සේව් වුණා. ඊට පස්සේ මේ විදිහට බටන් එකක් මෙතෙන් එනවා. හැබැයි ඉතින් අපි තාම මුකුත් බටන් එකේ බහුව මොකද්ද වෙන්නේ? ඒක තාම මුකුත්ම දීලා නැහැ. ඉතින් මේක බොවා කියලා ආට මුකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බටන් එකක් හදන එකට අපිට JavaScript ඕන වෙනවා සාමාන්‍යයෙන් ගොඩක් විදිහට. ඉතින් අපි මේක JavaScript නැතුව කරගන්න විදිහ තමයි අද කියලා දෙන්න යන්නේ. ඔයාලට ඒ ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටැග් එකකින් මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඒ ටැග් එකට මම මෙතෙන්ට බටන් කියලාම දෙනවා. ඊට පස්සේ ඒක ඔටෝ සේව් වෙනවා. ඊට පස්සේ රිෆ්‍රෙෂ් එක මෙතන දැම්මට පස්සේ එක බටන් කියලා එනවා. ඒකේ බම් මුකුත් වෙන්නේ නැහැ. අපි ඒකට මුකුත් දුන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතන href කියලා තියෙනවා. ඉතින් මේ href එක මැද්දේ මේ විදිහට වරහන් දෙයක් තියෙනවා. ඔයාලට මේක ඇතුලේ මොකක් හරි ගහන්න එකක් තියෙනවා. ඔයා මේක ඇතුලට ඔයාලගේ link එක ගන්න ඕනේ. ඒ කියන්නේ මේක එබුවම මොකද්ද open වෙන්නේ කියන එක. ඉතින් මම ආපහු මේක maximize කරලා control n දීලා new එකක් හදාගෙන ඒක save කරගන්නවා. desktop එකකට තමයි ඒකත් save කරගන්නේ. ඒකට මම නම දෙනවා next page.html කියලා හරි කමෙන්ට් දෙන්න පුළුවන්. next page.html කියලා දීලා මම මේ මෙතන තියෙන එකම තමයි control C දීලා ඒක save කරගෙන control V දීලා මේකට paste කරගන්නවා. ඊට පස්සේ මේකට දෙනවා අරගේ නම අරකට දෙනවා මේකේ නම. දැන් මේකට දෙනවා next page.html කියලා එනවා. හරිද? ඒක දෙනවා. ඒක save කරගන්නවා. ඊට මේකට ගිහිල්ලා අප්ලෝඩ් වෙන්න වැරදි තැන ගැහුවේ ඒක නා. coding මෙදින coding.com.html කියලා එකක් එනවා. අන්න ඒක තමයි අරක එක. දැන් ඔයාලා මේ දෙකම එකම කියන්නේ එකම පාත් එක දාන්න ඕනේ. කියන්නේ මම දැන් මේ දෙකම ඩෙස්ක්ටොප් එකට දාපු ඉඳලා තමයි මේ විදිහට එන්නේ. ඔයාලට නැත්තම් වෙන වෙන තැන්වල දැම්මොත් ලොකේෂන් එක සම්පූර්ණ ලොකේෂන් එකම කොපි පේස්ට් කරගන්න වෙනවා මෙතෙන්ට. ඉතින් මම මේක කැඩි විදිහට තමයි දුන්නේ. මම දැන් මෙතෙන්ට දෙනවා next page කියලා next page කියලා දෙනවා. ඊට පස්සේ මේකට දෙනවා back කියලා. back කියලා මම මෙතෙන්ට දෙනවා next page කියලා. හරිද? දැන් ඔයාලා බලන්න බලන්න ටයිටල් එකත් වෙනස් වෙනවා. හරිද? දැන් කොයි වෙලේ හරි කියන්නේ රිෆ්‍රෙෂ් එකක් දුන්න ගමන්. හරි? දැන් රිෆ්‍රෙෂ් එකක් දීලා තින්නේ hello world කියලා දීලා අපිට next page එකට පොඩ්ඩින් වැරදිලා ලැබුණා ඒක. පොඩ්ඩින් රිෆ්‍රෙෂ් එක. මේ ආවා. hello world කියලා එනවා. ඉතින් ඔයාලට මෙතන අර අපි දාපු a කියන එකේ මේක තියෙනවා. ඉතින් ඒක next page කියලා තියෙනවා. අපි ඒක open කරලා බලමු මොකද වෙන්නේ කියලා. ආපහු back කියලා පෙන්නනවා. මෙතන next කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපි මේ ඉන්නේ දෙවෙනි page එක. අපි දැන් දෙවෙනි page එකට විතරක් hello world නැතුව next page කියලා ඒකට නම දෙනවා. මම මෙතනින් copy කරලා ඒක දෙනවා. අර නැත්තම් කම්මැලි එකක ගා ඉන්න. හරි. දැන් අපි ආපහු යමු බලන්න. හරි. රිෆ්‍රෙෂ් එකක් දුන්නා. හරි. දැන් ඔයාලා බලන්න පුළුවන් hello world කියලා තියෙනවා next page එක මේව කරන්න කියලා තියෙනවා. ඉතින් මම එතන next page එක දුන්න ගමන් next page කියලා මේක වෙනස් වෙලා next page කියලා ඇවිල්ලා back වෙන්න කියලා තියෙනවා. back වුණාම දැන් අපි සාර්ථක විදිහට වෙබ්සයිට් එක හදාගෙන තින්නේ back වෙන්න පුළුවන්. ආපහු වෙන page එකකට යන්න පුළුවන්. මේ page එකෙන් back වෙන්න පුළුවන්. හරි. දැන් ඉතින් මේකට වඩා අපි පොඩ්ඩක් advance වෙමු. හරිද? දැන් මම කියන්නේ මේක විතරක් නෙමෙයිනේ හලෝ මේකේ තියෙනවනේ ගොඩක් ඒවා. දැන් බලමු මෙහෙම. දැන් මේකෙන්නේ පටන් ගත්තේ මේකෙන්නේ අපි next එක දුන්නකම වෙනම ටැබ් එකක් ඕපන් ඒ කියන්නේ වෙනම මේ විදිහට ටැබ් එකක් ඕපන් කරලා ඒකෙන් යන විදිහට හදමු. කොහොමද එහෙම හදන්නේ? අපි දැන් මුලින්ම මේකට යමු. ගිහින් මෙන්න මෙතන තියෙනවනේ. මෙන්න මේකේ දාමු මේක තියෙනවා ගන්න. අපි LT එකක් දාමු. නෑ මුදුනනේ LT එකක් දාන්නේ. පොඩ්ඩක් ඉන්න මට මතක නැහැ පොඩ්ඩක් කොහොමද හදන්නේ කියලා. වෙනවද මන් දන්නේ. කොහොමද හදන්නේ? කොහොම හරි මට ඒක මතක නැහැ. මම ඊගා වීඩියෝ එකක මම කොහොම හරි හදන විදිහ කියලා දෙන්නම්.
හරි. දැන් මෙතන පොඩි සිම්පල් බටන් එකක් හදන විදිය තියෙනවා. ඔයාලට දැන් සාර්ථක විදිහට පොඩි වෙබ්සයිට් එකක් හදාන්න බලන්න. දැන් බලන්න ඇති මේ වෙබ්සයිට් එකේ මොනවද කරගන්න බෑනේ මුකුත් අප්පා කියලා හිතනවා ඇති. ඉතින් මම දැන් කියලා දෙන්නන්නේ කොහොමද ඉමේජ් එකක් දාගන්න කියලා මේක ඇතුළට ඉමේජ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකට img කියන ටැග් එක පාවිච්චි කරන්න. img එකෙත් මෙන්න ඉදිරිය src එක කියන එක කියන්නේ src කියන්නේ source කියන එක. source එක කියන්නේ සාමාන්‍යයෙන් එඩිටින් කරන කට්ටිය සාමාන්‍යයෙන් පොඩි දෙයක් හරි දන්නවා ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ කෙනෙක් දන්නවා source කියන එකේ තේරුම. source කියන්නේ මෙන්න මේකට තමයි source කියන්නේ. හරිද? මේ source කියන්නේ කැමත් එක කන source නෙමෙයි. හරිද? මේ source එක. ඉතින් හරි. මේ source එකට අපි දාන්නේ කොහොමද? ඉතින් ඔයාලා පුළුවන් හොයාගෙන ඒ කියන්නේ කැමති image එක ඔයාගේ මේ දෙක තියෙන පාත් එකට දාගන්න. මේ දෙක නෙමෙයි මේකට විතරක්. හරිද? අපි හදන්නේ මේකට විතරනේ. ඒකට විතරක් කොහොමද image එකක් දාගන්න වෙන අපිට. හරිද? මම මෙතන නිකන් හරිද? මේකට ගිහිල්ලා image කියලා දාගන්නවා. හරිද? වැරදි එකක් හදුනා. img කියන එක තමයි නෑ img නෙමෙයි මේකට වදින්නේ png. හරිද? ඔයාලා බලන්න image වල පාවිච්චි කරන extension තියෙනවනේ. අන්න ඒක මම පාවිච්චි කරා. මම ඉතින් එතන jpg කියලා දෙනවා. jpg දැන් ඒක image එකක් වුණා. image එකක් වුණා කියන්නේ මොකුත්ම නෑ. නිකන් his image එකක් වුණා. හරි new text document තමයි කියන නම. හරිද? දැන් මම අතෙන්ට image ඒ කියන්නේ ඔයාලට පුළුවන් කැමති image එකක් දාගන්න. මට මේ හදිස්සියට image එකක් දාගන්න බෑ. මෙතන source කියන එකට ගහන්න තියෙන්නේ එතන මේ new text document.jpg කියලා එනවා. හරි මම අර දාපු නම තමයි. හරි මම පස්සේ කියලා දෙන්නම් අර lt කියන එකට අයියෝ දැන් ඕපන් වෙන්නේ අර ගමන්නේ. මම මේක අයින් කරලා දාන්න. මුකුත් ඕපන් වෙන්නේ දැන් නැහැ. හැබැයි නිකන් ඕපන් වෙනවා. මුකුත්ම නැහැ. load වෙනවා. මුකුත්ම නැහැ. හරි. මම මේක මෙතෙන් close කරලා දානවා. හරි දැන් මුන්නේ lt මොකක්ද කියලා බලන්න කලින් අපි ගිහින් බලමු මොකක්ද මේ image එක කියලා. දැන් image එකක් නැහැ. හරිද? මුකුත්ම එන්නේ නැහැ. කියන්නේ ඉතින් මට image එකක් දාන්න වෙනවා. ඔක්කො ප්‍රශ්නයක් නෙමෙයි. මොකද කරන්නේ? හරි. හරි දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද image එකක් දාගන්න කියලා. ඔය විදිහට තමයි image එකක් දාගන්නේ. ඉතින් ALT වලින් එන්නේ ඔයාලට පුළුවන් මම මෙතන දෙන කෝඩින් කියලා දෙන්නම්කෝ. මම මෙතෙන්ට දාලා තියෙන කෝඩින් සම්බන්ධ ෆොටෝ එකක්. හරිද? කෝඩින් සම්බන්ධ ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකෙන් අරන් තමයි දාලා තියෙන්නේ. දැන් ඉන්ටර්නෙට් එකෙන් අර කෝඩින් කියලා සම්බන්ධ ෆොටෝ එකක් මෙතෙන්ට දැම්මම සමහර එකට ස්ට්‍රයික් වදින්න පුළුවන්, කොපිරයිට් ඔය වගේ ඒවා වදින්න පුළුවන්. ඒ වුණාම මේක මේ image එක අයින් කළා දානවා Google එකේ. එතකොට එතන image එක නැහැ. නිකන් image එක නැහැ. කලින් image එක තිබ්බා කියලා පෙන්නනවා. මෙන්න මෙතන LT පාවිච්චි කරලා. LT පාවිච්චි කරලා අපි මොකක් හරි එකක් උඩට, ඒ කියන්නේ image උඩට මේ mouse අරන් ගියපුවාම එතන මේ අපි මෙතන දාලා තිබ්බ කෝඩින් කියන එක පෙන්නනවා. ඒ කියන්නේ මොකද්ද කලින් එතන තිබ්බේ කියන සම්බන්ධයෙන් ඒක පෙන්නනවා. ඉතින් මට මෙතන source එකක් දාන්න බැරි වුණා. කමක් නැහැ. ඉතින් ඔයාලා දැන් අවබෝධයක් ඇති මේ කොහොමද වෙන්නේ කියලා. හරි. ඉතින් මේ විදිහට තමයි අපි අද මේක කරේ. ඉතින් හරි. දැන් මම මෙතන කියලා දෙන්නම්. නෑ මෙතන අද පොඩ්ඩක් මම JavaScript දෙයක් කියලා දෙන්න යනවා HTML series එකේ. ඔයගොල්ලෝ නේ. හරි. බටන් එකට මම මෙතන alert කියලා නම දාගන්නවා. alert ස්පෙලිං හරියට දන්නේ කමන්නේ. alert කියලා දාගන්නවා. නෑ. මෙහෙම වෙන්න ඕනේ alert නෑ. alert නෑ message කියලා දාන්න කමන්නේ message. කියලා අතරගෙන message කියලා දාත්තේ alert කියන්නේ ස්පෙලිං දන්නේ නැති හින්දා. මට මතක නැහැ ලෝ හරියටම. on click action එක හදාගන්න පුළුවන් ඔයාලට. on click action එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක උඩ එබුව ගම on click action එක වැඩ කරනවා. ඉතින් on click action එකට මම alert එකක් දාගන්නවා. මේ තියෙන alert. දැන් මතකයි ඇති. alert කියලා දාලා ඒක ඇතුළට මේ දේ දෙකක් දානවා. හරි. දැන් ඔයාලට පේන්නේ නැති මෙතන රතු පාට වුණා. මේක දැන් වැඩ නැහැ කියන්නේ රතු පාට වුණා කියන්නේ. හරි. ඇයි මේ වැඩ නැත්තේ? මොකද මේ දෙකක් ඒ කියන්නේ වරහන් දෙයක් ඇතුළට අපිට බෑ තව දෙයක් දාන්න. ඒ හින්දා මම ඒක ඇතුළට මේ විදිහට දානවා. ඔයාලා පුළුවන් දාගන්න. හරි. දැන් ඒක වැඩ. හරි. දැන් මේක ඇතුළට මම දෙනවා. මම මෙතන දානවා. message is working කියලා දාලා ඒක save වෙනවා ඔටෝම. ඊට පස්සේ මේක refresh එකක් දෙනවා. එතකොට මෙතන messages කියලා එකක් එනවා. මම messages කියලා දෙනවා. ඒක ක්ලික් කරපු ගමන් message is working කියලා alert එකක් එනවා අපිට මේ වෙබ්සයිට් එකේ.
ඉතින් ඔන්න ඕක තමයි බටන් වල සමන on click action එකක් දානවා නම් දාන්න ඉතින්. ඒ වලට on click එකට ඔයිට වඩා දෙයක් දාන්න පුළුවන්. හරිද? ඔන්න මේ විදිහට. මම බලගෙන document එකක් දාලා .write කියලා දාලා document.write පොඩ්ඩක් ඉන්න මේ දෙක අතරට අපිට දාන්න නැති. මේ වරහන් අනිවාර්යයි. on click action එක අතදී වරහන් අනිවාර්යයි. මට ඒක අමතක වෙනවා නේද? මේක document.write website කියලා ගමු. ඔයාලා මතක තියාගන්න මම මෙතන දැම්මේ website කියලා. auto save මෙතන ඇවිල්ලා මේව දැන් refresh දුන්නාට messages කියලා තියෙනවා. ඒක ක්ලික් කරා website කියලා document එක write වෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති JavaScript වල තියෙන functions මොනවා